ආයිබෝවන් ඔන්න මම පොරොන්දු වෙන විදිහටම කොණ්ඩ කැවුම් වීඩියෝ එකක් අරගෙන ආවා මගේ යාළුවන්ට. ඉතින් ඔන්න කොණ්ඩ කැවුම් හදාගන්න උවමනා වෙන අමුද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. හාල් පිටි ග්‍රෑම් 200යි, පාන් පිටි ග්‍රෑම් 100යි, සීනි ග්‍රෑම් 100යි. පොල් පැණි ඕන වෙනවා. පොල් පැණි මිලිලිටර් 150ක් විතර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන තේ බොන අඬු කෝප් එක 3 කාලක් විතර වගේ අඬු කෝප් එකකින් මැන ගන්න පොල් පැණි. ඉතින් හාල් පිටි පාන් පිටි එකට දාගෙන මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට අපට අවශ්‍ය වෙනවා සීනි 100ක්, සීනි ග්‍රෑම් 100, හීනි සීනි වලින් ගන්න කැට කුඩා සීනි වලින්. ඉතින් මම මේ අද දාන වීඩියෝ එකේ සීනි කැරමල් කරලා පාට කරලා පැණියකට දාන්නේ නැහැ, පිටි මිශ්‍රණයට දාන්නේ නැහැ. මගේ ගිය අවුරුද්දේ කොණ්ඩ කැවුම් වීඩියෝ එකක් තියෙනවා මගේ channel එකේ. ඒ වීඩියෝ එකේ තියෙනවා මේ සීනි 100න් මේස හැන්දක් විතර ඉතිරි කරගෙන ඒක කැරමල් කරලා මේ අනාගත මිශ්‍රණයටම එකතු කරන වීඩියෝ එකක්. ඉතින් මේ මිශ්‍රණයට අකමැති කෙනෙක්ට පුළුවනි ඒ වීඩියෝ එකත් බලලා ඔයගලන්ට කොණ්ඩ කැවුම් ලේසියෙන්ම හදන හැටි දැනගන්න. ඉතින් අපි අර දාගත්ත පිටි මිශ්‍රණයට අපට අවශ්‍ය වෙන සීනි ටිකයි පොල් පැණි ටිකයි එකතු කරලා අපි මේකට පාවිච්චි කරන වතුර ටික දාගන්න ඕනේ. වතුර දාගන්නකොට එකපාර එකතු කරගන්න නැතුව අපේ පිටිවල පදම එනකන් ටික ටික එකතු කරගෙන අපි මේ පිටි එක අනාගමු. මේ පිටි එක අනාගෙන මම පෙන්නන්නම් හරි පදම. ඒ වෙනකන් වතුර ටික ටික දාලා අපි අනා ගන්න ඕනේ. මම දැන් මේ මගේ යාළුවන්ට පොඩි ප්‍රමාණයකින් තමයි අද පෙන්නන්නේ. දැන් අපේ ෂොප් එකට හදන්නේ ටිකක් වැඩිපුර ලොකු ප්‍රමාණයක්. ඉතින් මගේ යාළුවන්ට මම ඔන්න අද කියලා දෙනවා ඕනම කෙනෙක්ට කොණ්ඩ කැවුම් වරදින් නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේ රෙසිපි එකෙන්. ඉතින් මෙන්න මේ විදිහට දැන් හරියට පදම හරියාගෙන ඉන්නේ අපේ පිටි මිශ්‍රණය. මෙන්න මෙහෙම කැඩි කැඩි වැටෙන්නේ නැතිව එක දිගට වැටෙන්න ඕනේ. ඉතින් ඊළඟට අන්තිමටම අපි මේකට ලුණු ටිකක් එකතු කරගමු. තේ හැඳි කාලක් විතර වගේ ලුණු ටිකකුත් එකතු කරගෙන අපි නැවත කලවම් කරගමු. දැන් මේක රෑට අනාගත්තොත් කැවුම් උයා ගන්න ඕන උදේට. උදේ අනලා තියන්න. හවසට කැවුම් උයනවා නම් උදේට කැවුම් අනලා තියලා රෑට තමයි කැවුම් පිටි එක හරියන්නේ. හොඳම දේ රෑට අනලා තියලා උදේට හදාගන්න එක තමයි. ඉතින් ඔන්න දැන් මම මේ රෑ තමයි පෙන්නන්නේ. ඇනිමේ උදේම අනලා තිබ්බා. ඉතින් මෙන්න මෙහෙම තමයි ලස්සන පාටකට ඇවිල්ලා තියෙන්නේ. මගේ යාළුවන්ට පුළුවන් දැන් මේ පිටි මිශ්‍රණය අනලා ඔයගොල්ලෝ තියලා තියෙද්දි ඝනකම් වෙලා තිබ්බා කියන්නකෝ. එහෙම වුණොත් මද උණුසුම් වතුර ටිකක් එකතු කරන්න. මද රස්නෙන් ලා රස්නෙට වතුර පොඩ්ඩක් තව එකතු කරලා අපේට මේ පිටි මිශ්‍රණය අපව අනා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ඔයගොල්ලෝ කැමති හැන්දක් පාවිච්චි කරලා කොණ්ඩ කැවුම් එක හදාගන්න පුළුවන්. මෙහෙම එක දිගට තාච්චියට කිට්ටු කරලා වැටෙන්න දීලා හිමින් තමයි ඊට පස්සේ අත හිමීට උඩට උස්සන්න ඕනේ. ඉතින් හිමින් වැටෙන්න දීලා මෙන්න මේ විදිහට කූරක් ඉරටුවක් ගහලා හිමීට කරකවලා කොණ්ඩේ හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මගේ යාළුවෝ ගොඩක් අය කියලා තිබුණා කලින් වීඩියෝ බලලා කොණ්ඩ කැවුම් හදන්න හැටි කියලා දෙන්න අක්කා කියලා. ඉතින් කොණ්ඩ කැවුම් හදන වීඩියෝ එක වගේම සමහර නංගිලා අක්කලා නංගිලා පෙන්නන්න කියලා තිබුණා අපේ ෂොප් එක. ඉතින් මම අවසානයේටම පෙන්නන්නම් අපේ ෂොප් එක තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මෙහෙම මම ඔන්න කොණ්ඩ කැවුමක් හදාගත්ත හැටි තමයි කලිනුත් පෙන්නුවේ. ආපහු මගේ යාළුවන්ට ලේසි වෙන්න තව කොණ්ඩ කැවුමක් අපි හදාගමු. ඉතින් මේ විදිහට ඕනම කෙනෙක්ට මේ අමුද්‍රව්‍ය ටික එකතු කරගන්න ලේසි.
හොයාගන්න ලේසි. ඉතින් මේ විදිහට කොණ්ඩ කැවුම් ටිකක් හදාගෙන මේ පාර අවුරුද්දට වගේම අපට බිස්නස් එකටත් කරගන්න පුළුවන්. ඉතින් හොඳට පුරුදු වුණොත් මගේ යාළුවන්ට පුළුවන් මේ පාර අවුරුද්දට අමතරව අපට අවශ්‍ය වෙන මුදලක් අපිට වැය කරන්න තියෙන අපේ පොඩි කෙනෙක්ට හරි උවමනා කරන දෙයකට අපට යොදව ගන්න අපට මුදලක් හොයාගන්නත් පුළුවන් මේ පාර සිංහල අවුරුද්දට. ඉතින් මේ විදිහට හිමින් සැරේ කොණ්ඩ කැවුම් හදන හැටි ඉගෙන ගන්න මගේ යාළුවනුත් මෙන්න මෙහෙම මේ පිටි ග්‍රෑම් 200යි පාන් පිටි 100යි එකතු කරගත්ත පිටි මිශ්‍රණයෙන් මම කොණ්ඩ කැවුම් උයා ගත්තා. කොණ්ඩ කැවුම් ලොකු කොණ්ඩ කැවුම් ගෙඩි 17ක්. ඉතින් මගේ යාළුවන්ට මේට වඩා කුඩාවට හදාගත්තොත් ඊට වඩා ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න මං හදාගත්ත කොණ්ඩ කැවුම් ටික තියෙනවා. එහෙමනම් අද මාත් එක්ක එකතු වුණ හැමෝටම ඔන්න මම රස කොණ්ඩ කැවුම් හදන වීඩියෝ එක අරගෙන ආවා. හැමෝටම මාත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. හැමෝටම බුදුසන්නයි. ඉතින් හැමෝම රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.